අයිබෝන් අදත් ඔයගොල්ලෝ තුලා ඉන්නේ Magic Hackers YouTube channel එකත් එක්ක අදත් මම ඔයගොල්ලන්ට ගහලා තිනවා සුපිරි කාඩ් ට්‍රික් එකක්. මල්ලා දිනවා කාඩ් පැක් එක. ඔයගොල්ලන්ට පේනවා කාඩ් පැක් එක shuffle වෙන ඕන තරම් shuffle වෙලා තමයි තියෙන්නේ. ඒත් ඔයගොල්ලන්ට ඕන නම් මම තව පාරක් shuffle කරන්නම් මේ විදිහට. ඒක shuffle කරලා මම මේ විදිහට shuffling කට් එකක් කරගන්නවා. දැන් මේක හොඳටම shuffle වෙලා තමයි තියෙන්නේ. දැන් මම මේ කාඩ් පැක් එකේ මෙහෙම කරලා කාඩ් ප්‍රමාණයක් අරගෙන පැත්තකින් තියනවා. පැත්තෙන් තියලා ඊළඟ කාඩ් 20 ඔයගලන්ට මම පෙන්නනවා. ඔන්න 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20. දැන් අපි එතන අයින් කරපු කාඩ් ටික ගණන් කරලා බලමු. 1 2 3 4 5 6 7 8 9 10 11. එතන කාඩ් 11යි. දැන් මම මෙතන ඕනකට කාඩ් 20ක් පෙන්නුවා. 20ක් පෙන්නුවා. එකකින් 11ක් අපි අයින් කරනවා. ඒ කියන්නේ 9. 9 වෙනි කාඩ් එක මොකද කියලා බලමු. 1 2 3 4 5 6 7 8 9. 9 තමයි හාරද ආසියා. ඒක තමයි මම කියන්නේ ඔයගොල්ලන්ගේ කාඩ් එක. දැන් හාරද ආසියා තමයි ඔයගොල්ලන්ගේ කාඩ් එක. දැන් මම මේ පෙට්ටිය ඇතුලේ කාඩ් එකක නමක් ලියලා කොලයක් දාලා තියෙනවා. බලන්න මොකක්ද මේ කොලේ කියලා. හරියටම හාරද ආසියා තමයි මේ කොලේ. ගාන්න මම ඔයගොල්ලන්ගේ කාඩ් එක මොකක්ද කියලා මීට කලින් ඉඳන්ම දැනගෙන හිටියා. එහෙනම් අපි බලමු මේ කාඩ් ට්‍රික් එක කොහොමද කරන්නේ කියලා. අපි මුලින්ම අපිට ඕන කාඩ් එකක නමක් ලියලා ඕන තැනකින් තියාගන්නවා. ඒ කියන්නේ අපි කරන තැන අනුව අපි ඕන සාක්කුවේ දාලා තියාගන්නවා. නැත්නම් මේ විදිහට කාඩ් පැක් එකේ පෙට්ටිය දාලා තියාගන්නවා. ඊට පස්සේ අපි කරන්නේ අපිට ඕන කාඩ් එක කාඩ් පැක් එකේ 20 වෙනි ස්ථානයේ තමයි දාන්නේ. දැන් අපි ඕන කාඩ් 19ක් ගණන් කරගමු. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19. මෙතන කාඩ් 19යි. එතකොට දැන් මේක අපි යටට තිබ්බම ඒක තමයි 20 වෙනි කාඩ් එක. ඊට පස්සේ අපි ගන්නට ඒක 20 වෙනි කාඩ් එකට තියනවා. දැන් මම ලියාගත්තේ හාරතාසියනේ. ඒ හාරතාසිය අපි 20 වෙනි තැනට තිබ්බා. ඊට පස්සේ අපි කාඩ් ට්‍රික් එක කරද්දී ගන්න පුළුවන් පෙන්නනවා කාඩ් පැක් එක ඔන්න ෂෆල් වෙලා තියෙන්නේ කියලා පෙන්නනවා. ඒගොල්ලෝ තව ෂෆල් කරන්න ඕනයි කිව්වොත් අපි මෙහෙම කරලා එතනට වැඩි උඩ තැනකින් අල්ලලා මේ විදිහට මෙහෙම කරලා ෂෆල් කරනවා. ඒ 20 වෙනි කාඩ් එක පුත් සිද්ධ නොවෙන්න. කොහොම හරි අපිට ඕන ඒගොල්ලෝ ෂෆල් කරන්න ඕනේ නැහැ. ෂෆල් කරන්න ඕනමයි කිව්වොත් තමයි එහෙම කරන්න ඕනේ. නැත්තම් අපි කියන මේක ෂෆල් වෙලා තමයි තියෙන්නේ කියලා. කොහොම හරි ඒක අපි 20 වෙනි කාඩ් එක වෙනස් වෙන්නේ නැති වෙන්න මුලින් කාඩ් පැක් එක හදා ගන්න ඕන. ඒගොල්ලන්ගේ මෙතනට වෙනකම්. ඊට පස්සේ අපි කියනවා මේකෙන් අපි කාඩ් පොඩ්ඩක් අයින් කරනවායි කියලා. මෙහෙම කරලා අපි කාඩ් 20ට අඩු ප්‍රමාණයක් අයින් කරනවා. මෙහෙම කරලා කාඩ් එකක් අයින් කරලා අපි ඊළඟ කාඩ් 20 ඒගොල්ලන්ට පෙන්නනවා මොකද්ද කියලා. ඔන්න 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20. ඊට පස්සේ අපි මෙතන තියෙන කාඩ් ප්‍රමාණය ගණන් කරනවා. 1 2 3 4 5 6 7 8 9 10 11. කාඩ් 11ක් තමයි ගන්නට මෙතන තිබුණේ. කාඩ් 11ක් තිබිලා අපි කියනවා මෙතන 20යි. ඒක කාඩ් 11ක් තිබුණ නිසා 20න් 11ක් අඩු කරනවායි කියලා. 20 11ක් අඩු කරාම 9යි. ඊට පස්සේ අපි 9 වෙනි කාඩ් එක තමයි ඔයගොල්ලන්ගේ කාඩ් එක කියලා කියනවා. 1 2 3 4 5 6 7 8 9. 9 වෙනියට තියෙන්නේ හාරත ආසියා. ඒ අපි 20ට දැම්මම 20 11ක් අපි අයින් කරලා 9 වෙනියට මෙතනට වැටෙන්නේ. එතකොට හාරත ආසියා තමයි. එතකොට හරියටම අපි කියනවා ඔයගොල්ලන්ගේ කාඩ් එක තමයි හාරත ආසියා කියලා. අපි අර ඔයගොල්ලන් කාඩ් එකට කලින් නම දැනගෙන හිටියයි කියලා අපි අර කොලේ අරන් පෙන්නනවා ඒගොල්ලන්ට. අපි ඔයගොල්ලන් කාඩ් එකට කලින් දැනගෙන හිටියයි කියලා. ඒ කොලේ තියෙන්නේ හාරතාසිය තමයි කියලා අපි ඒගොල්ලන්ට පෙන්නනවා. ඉතින් මේ විදිහට තමයි මේ කාඩ් ට්‍රික් එක වෙන්නේ. අපි වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එක ලයික් එකක් දාන්න. අපේ YouTube channel එක තාම subscribe කරන්න නැත්නම් subscribe කරන්න. අපි පරණ වීඩියෝස් බලලා නැත්නම් ඒ වීඩියෝස් ගිහලා බලන්න. ඒවට like කරන්න, ඒවට comment කරන්න. අපි තවත් සුපිරිම වීඩියෝ එකකින් හම්බෙමු. Thank you.